ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ අපේ ගෙවත්තේ ඉතාම සරලව වැවෙන ඒත් පුදුම සහගත ඖෂධීය බලයක් තියෙන සුවිශේෂී ශාකයක් ගැන. ඔබ දන්නවාද මීට වසර දහස් ගණනකට කලින් මිසරයේ වැසියන් මේ ශාකය හැඳින්වූයේ අමරණීයත්වයේ ශාකය කියලා. අද අපේ කතාබහ කෝමාරිකා ශාකය ගැනයි. ලොවම එක මිටට කෝමාරිකා කියන්නේ නිකම්ම පළතුරක් හෝ පැලෑටියක් නම් නෙවෙයි. ඉතිහාස වාර්තාවලට අනුව ලෝක ප්‍රකට ක්ලියෝපැට්‍රා රැජින තමන්ගේ රූපලාවන්‍ය රහසක් විදියට කෝමාරිකා ජෙල් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මහා ඇලෙක්සැන්ඩර් රජතුමා යුද්ධයෙන් තුවාල ලැබූ තමන්ගේ සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන්න මේ ශාකය විශාල වශයෙන් භාවිතා කළ බව කියවෙනවා. මීට අමතරව ක්‍රිස්තුපූර්ව 1500 තරම් ඈත අතීතයේ ලියවුණු ඊජිප්තු ලේඛනවල කෝමාරිකාවල ඇති රෝග සුව කිරීමේ ගුණය ගැන සඳහන් වෙනවා. කෝමාරිකා පත්‍රයක් ඇතුලේ 99%ක්ම තියෙන්නේ ජලය. හැබැයි ඉතිරි 101 ඇතුලේ විටමින්, ಖನಿජ ලවණ, එන්සයිම සහ ඇමයිනෝ ආම්ල වර්ග 75කට වඩා අඩංගුයි. මෙහි අඩංගු වී ඇති සංකීර්ණ කාබෝහයිඩ්‍රේටය සිරුරේ සෛලවලට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. විටමින් A, C සහ E කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මෙහි අඩංගු නිසා සිරුරේ අහිතකර විෂද්‍රව්‍ය ඉවත් කරන්න කෝමාරිකා සටන් කරනවා. අද කාලේ ගොඩ දෙනෙක් පීඩා විදින ගෑස්ට්‍රයිටිස් හෝ බඩ දැවිල්ලට කෝමාරිකා කියන්නේ දිව්‍ය ඔසුවක්. ඔබ දිනපතා උදෑසන හිස් බඩ කෝමාරිකා යුෂ වීදුරුවක් පානය කළොත් එය ඔබේ ආහාර මාර්ගයේ තුවාල සුව කරලා ආරක්ෂිත පටලයක් වගේ ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි, රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් කෝමාරිකාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා. මේ දියවැඩියා පාලනය කරන්න උත්සාහ කරන අයට ඉතාමත් සහනයක්. ඔබගේ සම පිච්චීමකට හෝ හිරු රශ්මිය නිසා සම අඳුරවීමකට භාජනය වී ඇත්නම් එයට කෝමාරිකා තරම් හොඳ ස්වභාවික සත්කාරයක් තවත් නෑ. ඒ වගේම සමේ තෙතමනේ රැකගෙන රැලි වැටීම පාලනය කරන්න මෙහි තියෙන කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමේ හැකියාව උදව් වෙනවා. හිස් කබල නිරෝගී කරලා කෙස් කලම ශක්තිමත් කරන්නත් කෝමාරිකා භාවිතා කරනවා. අද වෙළඳ පොලේ තියෙන මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන බොහොමයක පදනම මේ කෝමාරිකා සාරයයි. ඔබටත් පුළුවන් ඉතාම පහසුවෙන් කෝමාරිකා පානයක් නිවසේදීම හදාගන්න. කෝමාරිකා මද හොඳින් පිරිසිදු කරලා එයට දෙහිඋෂ බින්දු කිහිපයක් සහ මී පැණි ස්වල්පයක් එකතු කරන්න. මේ ඔබේ සිරුරේ උෂ්ණත්වය සමනය කරලා දවස පුරා ඔබ ප්‍රබෝධමත්ව තබන්න උදව් වේවි. භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු අපි බලමු. මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි කෝමාරිකා පත්‍රය කැපූ සැනින් එන කහ පැහැති යුෂය. මේ ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. ඇතැම් අයට බඩේ කැක්කුම හෝ අසාත්මිකතා ඇති කරන්නත් පුළුවන්. ඒ නිසා කෝමාරිකා මදේ පාවිච්චි කරන්න කලින් මේ කහ පැහැති දියරේ සම්පූර්ණයෙන් ඉවත් වනතුරු ජලයෙන් කිහිප වතාවක් හෝදා පිරිසිදු කරන්නට ඕනේ. ඒ වගේම ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන්ට මේ ලබා දීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. ඉතින් ගෙවත්තේ තියෙන මේ පුංචි ශාකයේ මෙතරම් ලොකු රහස් ප්‍රමාණයක් සැඟවිලා තියෙනවා කියලා ඔබ හිතුවද? අද වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. මේ වගේම තවත් රසවත් තොරතුරු රැගත් වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.